Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න හුඟ දවසකට පස්සේ මම ඔයාලට ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් අද සෙනසුරාදා දවසක් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම උදේම නැගිටලා මගේ ටී එකත් අරගෙන ආව රූම් එක පැත්තට. ඉතින් අද හවසට පොඩි ගමනක් යන්නත් තියෙනවා. ඉතින් බලමු අද මගේ දවස මොන විදිහටද ගත වෙන්නේ කියලා. ඊට පස්සේ මම ආවා දත් ටික මැද ගන්න. ඉතින් දත් මැදලා ඉවර වෙලා ඊට පස්සේ මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. මොකද ලෑස්ති වෙලා මට ෂොප් එකට යන්න තියෙන හින්දා. ඉතින් මම උදේට කෑවෙද්දා අවකාඩෝ වලට ප්ලම්ස් එකතු කරලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ගියා මම හොඳ වොෂ් එකක් දාගන්න. ඉතින් වොෂ් එකක් දාගෙන ඉවර වෙලා මම මගේ ෂොප් එකට යන්න රෙඩි වුණා. ලෑස්ති වෙලා ඉවර වෙලා ඊට පස්සේ මම මගේ අරගෙන යන බෑග් එක ලෑස්ති කරගත්තා. ඉතින් අද අරන් යන්නේ මම ඔය ටෝට් බෑග් එක. ඒකට මගේ වොලට් එකයි, ඉයර්පොඩ්ස් දෙකයි, ඒකම මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකයි, ෂොප් එකේ කී එකයි, චාර්ජර් එකයි, මගේ වතුර බෝතලේ තමයි දාගන්නේ. ඉතින් බෑග් එකත් හදාගෙන ඉවරනාට පස්සේ අපි ෂොප් එකට යන්න පිටත් වුණා. ඉතින් මම අද යන අපේ තාත්තත් එක්ක අපි ෂොප් එකට ගිහිල්ලා හම්බ වෙනවා. ඉතින් මම ෂොප් එකට ඇවිල්ලා මුලින්ම කරන්නේ ෂොප් එක ක්ලීන් කරන එක. ක්ලීන් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම බුදු පහන තියනවා. ඉතින් ෂොප් එකේ කලින් දවසේ මම හැමදාම රැට අස් කරලා මොප් කරලා යන්නේ. ඊට පස්සේ උදේට ඇවිල්ලා ආයෙත් අතු ගාලා තමයි ෂොප් එකේ වැඩ පටන් ගන්න. ඉතින් බුදු පහන තියලා ඉවරලා ඊට පස්සේ මම මගේ බෑග් එකේ තියෙන බටු ටික අස් කර ගන්නවා. ඉතින් මේ විදියට ඔක්කොම බෑග් එකකින් එළියට අරගෙන ඒ ටික මම පිළිවෙලට අස් කර ගන්නවා. ෂොප් එකේ කරන්න තියෙන වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ මම පටන් ගන්නේ ඊට කලින් දවසේ තිබ්බ බැලන්ස් එක චෙක් කරලා බැලන්ස් එක හදන එක. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ කලින් දවසේ බැලන්ස් එක චෙක් කරලා බැලන්ස් එක හදන්න.
ඒ වැඩේ කම්ප්ලීට් කරලා ඉවර වුණාට පස්සේ මම ඊළඟට කරන්නේ මගේ gratitude journal එක ලියන එක. ඉතින් ඔයාලා දන්නවා මගේ කලින් box බලලා තියෙනවා නම් මම journal කරනවා. ඉතින් හැම දවසකටම ස්තුතිවන්ත වෙලා මම අනිවාර්යෙන් universe එකට grateful වෙලා journal එකක් ලියනවාමයි. ඉතින් දැන් කරන්න හදන්නේ ඒ දවස වෙනුවෙන් එදා දවස වෙනුවෙන් මගේ ටාගට්ස් මට කවර් කරන්න පුළුවන් එකට මගේ විශ්වයට ස්තුතිවන්ත වෙලා gratitude journal එක ලියන එක. ඉතින් මම මේක මාර විදියට මගේ ජීවිතේ ට්‍රස්ට් කරන දෙයක්. journaling කියන එක ඒක ඇත්තටම අපේ ටාගට්ස් වලට යන ටාගට්ස් achieve කරගන්න හරිම useful දෙයක්. ජර්නල් එක ලියලා ඉවර වුණාට පස්සේ ඊට පස්සේ මට තියෙන්නේ කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරන්න. ඉතින් හවස් වරුවේම කස්ටමර්ස්ලා නැති වෙලාවට මම මූවිස් බලනවා. දැන් කොහොම හරි ලන්ච් එක ගන්න වෙලාව වෙලා තියෙන්නේ. ඉතින් එදා දවල් අපේ තාත්තා මට ලන්ච් එක අරගෙන ආවා. ඉතින් දැන් කරන්න හදන්නේ දවල්ට කෑම කන්න පටන් ගන්න එක. ෂොප් එකේ කස්ටමර්ස්ලා නැති වෙලාවට මම ගොඩක් වෙලාට කරන්නේ එක්කෝ මම පොතක් කියවනවා එහෙම නැත්නම් මූවි එකක් බලනවා. එදා දවසේ නම් මම හැරි පොටර් තමයි බැලුවේ. මොකද එළිය හොඳටම වැස්ස. ඉතින් මට හිතුණා මූවි එකක් බලන්න. ඉතින් එදා දවසේ මම ඒ විදිහට තමයි හවස් වරුව ෂොප් එකේ ඉඳන් ගත කරේ. එළිය හොඳටම වහිනවා. ඊට පස්සේ රෑ මම පොඩ්ඩක් ෆැමිලි එකේ කට්ටියත් එක්ක එළියට යන පිටත් වුණා. ඉතින් අපි ඩිනර් එකට පොඩ්ඩක් එළියට යනවා. ඒ යද්දිත් හොඳටම වැස්ස. ඉතින් අපි ආවේ මොල්ටේ තියෙන රමාඩියා හොටෙල් එකට. ඉතින් දැන් අපේ ඩිනර් එක රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ඩිනර් එක ස්ටාර්ට් කරේ මුලින්ම සුප් එකකින්. මේක corn and chicken සුප් එකක්. මාරම රසයි. ඒකම අපිට බටර් ඇන්ඩ් බ්‍රෙඩ් දුන්නා. ඉතින් ඒක තමයි අපි ඩිනර් වලින් මුලින්ම ගත්තේ. අපි ඕඩර් කරපු මෙනු එකේ තිබ්බේ සීෆුඩ් රයිස් එකයි මික්ස් රයිස් එකයි. ඒ දෙකත් මාරම රසට තිබ්බා. එදා රෑ ඔය විදිහට ෆැමිලි එකේ කට්ටියත් එක්ක තමයි ස්පෙන්ඩ් කරේ. ඉතින් සෙනසුරාදා දවස මගේ මේ විදිහට තමයි ගත වුනේ. ඉතින් අපි ඩිනර් අරගෙන ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ගෙදර එද්දි රෑ 11:05යි. එහෙනම් මම මෙතනින් vlog එක නවත්තනවා. තවත් ලස්සන vlog එකකින් යනකම් හැමෝම පරිස්සමින් ඉන්න.